මේ හිතේ තියෙන වංචනික ස්වභාවය තමයි යා ධර්මයක් ඉගෙන ගන්නකොට යා Tamanට ලකුණු දෙනවා. දැන් මම කෙනෙක්. මමත් දැන් හොඳට ධර්මය දන්න කෙනෙක්. එහෙනම් Taman ගැන අදි탁සේරුවකටපත් වෙමින් අන් අයව හෙලා දකිමින් කටයුතු කරනවා. බණ භාවනා කරද්දි තමාව හුවා දක්වමින් අන් අය හෙලා දක්වන මානසික හැඟීමක් එයා තුළ ඇති වෙනවා. මෙන්න මේ 이르දිපාද හතර තුර පිහිටලා ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට වෙන දේ තමයි මම මේ කියන්නේ. ඊළඟට පින්කමක් කරන්න ගියා හිතමු. පින්කමක් කරන්න ගියත් එයා ඒ පින්කමේ තියෙන විචිත්‍රභාවයට එයාගේ හිත මුලා වෙනවා. මල් පින්කම් වෙන්න පුළුවන්, විවිධ පින්කම් වෙන්න පුළුවන්. ඒ ඕනෑම පුණ්‍ය කර්මයක තියෙන මේ පින්කමක තියෙන පංචකාම අරමුණු ටික. ලස්සන රූප, ලස්සන ශබ්ද, ලස්සන සුවඳ නේ? පංචකාමයනේ තියෙන්නේ. ඒතර නිවන ඉලක්ක කරගෙන නොවේයි නම් එයා පින්කම් වල යෙදෙන්නේ සමහර විට එයාට එකිනෙකා අතර තරඟයක් ඇති වෙනවා. පින්කම් අතර ආයතන අතර, පුද්ගලයන් අතර, පිරිස් අතර තව කෙනෙකුට තව පිරිසකට වඩා අභිබවා එයා පින්කම් කරන්න යනවා. ඒ හැමදේම එයා හැබැයි හිතනවා එයා ධර්මයේ හැසිරෙනවා කියලා හිතනවා. හැබැයි පින්වත්නි අපි මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ 이르දිපාද හතර තුල පිහිටන් නැතුව අපිව අමතක කරලා අපි ධර්මයේ හැසිරෙනවා කියලා අපි යම් දේවල් ටිකක් කරොත් ඇත්තටම අපි ආස කරන අපි ප්‍රාර්ථනා කරන ඒ අරමුණට අපිට යන්න බැහැ සඳු.